ක්‍රිකට් ලෝකයේ සීලම විස්තර එකම තැනකින් දැනගන්න ඔබ අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා ක්‍රිකට් ලංකා YouTube channel සමගින්. ශ්‍රී ලංකාව පාකිස්තානය හා සිම්බාබ්වේ එක්ක පවත්වනු ලබන තුන්කොන් තරඟාවලියේ පස්වන තරඟය අද පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතරයි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම කළු 9කින් ඉතා විශිෂ්ට ලෙස තරඟය ජයගත්තා. මෙහිදී කාසියවාසී ජයග්‍රහණය කර සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවල පහර දීමට තීරණය කළා. ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමේ ආරම්භක පිතිකරු බ්‍රයන් බෙනට් වනිදු හසරංගගේ පන්දුවකට පහර දීමට යාමේදී ලකුණු 34 ලබා සිටීදී පිත්ත කඩුල්ලේ වැදීමෙන් දැවී ගියා. දෙවන පිතිකරු මරුමණී ලකුණු 4කට දවා ගැනීමට මහේෂ් තීක්ෂණ සමත් වුණා. ඩියන් මයස් ලකුණු 6යි. ඔහුද මහේෂ් තීක්ෂණගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියා. බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 14ක් ලබා සිටි දසුන් ශානක්ගේ පන්දුවකට දැවී ගියා. නායක සිකන්දර ආසා වනිදු හසරංගගේ පන්දුවකට ලකුණු 37ක් ලබා සිටීදී කුසජනිත් අතර උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියා. ඒ අතර රයන් බර්ල් නොදැවී ලකුණු 37ක් හා ටසිංගා නොදැවී ලකුණු 6ක් ලබා ගත්තා. ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කළු 5ක් දැවී ලකුණු 146ක් ලබා ගත්තා. කළු දවා ගැනීම අතින් මහේෂ් තීක්ෂණ හා වනිදු හසරංග කළු 2 බැගින් දවා ගත්තා. දසුන් ශානක එක් කඩුල්ලක් දවා ගත්තා. කෙසේ වෙතත් ලකුණු 147ක ඉලක්කයක් හඹා යාමට පිටිට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිසංක නොදැවී ලකුණු 98ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට 6 පහර 4ක් හා 4 පහර 11ක් ඇතුළත්. කමිනි මිෂාර ලකුණු 12කට දැවී ගියා. පැතුම් නිසංකට අනගි සහාය ලබා දෙමින් කුසල් මෙන්ඩිස් ලකුණු 25ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට එක් 4 පහරක් හා එක් 6 පහරක් ඇතුළත්. කෙසේ වෙතත් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම තවත් පන්දු 22ක් හා කළු 9ක් ඉතිරිව තිබීදී තරඟය ජයගත්තා. තවත් මෙවැනි ක්‍රිකට් ලෝකයේ නවතම තොරතුරු දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් සලකුණ ක්ලික් කරන්න. ඒ වගේම ඔබගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.